සමාජය තුළ බහුල වශයෙන්ම දක්නට ලැබෙන එක්තරා විශේෂංගයක් එහෙම නැතුනොත් මාතෘකාවක් තමයි මේ දේවාල එහෙම නැතිවුණොත් ආරූඪ එහෙම නැතිවුණොත් වරම් කියන ශාස්ත්‍රය. අද පඳුරකට පහින් ගැහුවත් වරම් තියෙන දරුවෝ 4-5 දෙනෙක් විසි වෙන තත්ත්වයට මේ වරම් කියන මාතෘකාව සමාජයේ බහුල වශයෙන්ම දක්නට ලැබෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් මේක වැරද්දක්ද කියන මාතෘකාව තුළ මට පැහැදිලි නිගමනයකට එන්න බෑ. නමුත් සමාජය තුළ පවතිනා වූ කාල පරාසයන් අනුව යම් පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් මත බොහෝමයක් දෙනා බොහොමයක් තැන්වලදී රැවටෙන අවස්ථාවල්ද ඒ වගේම බොහොමයක් දෙනා බොහොමයක් තැන්වලදී හරි මාර්ගයේ යන අවස්ථාවල්ද පවතිනවා කිව්වොත් නිවැරදි. ඉතින් මෙහෙම හැමෝටම වරන් ඉන්න පුළුවන්. එහෙම නැතුනොත් වරමක් ආපු පළියට මිනිස්සුන්ට දේවාලයක් දාන්න පුළුවන්. දේවාලයක් දැම්ම පළියට මිනිස්සුන්ට මිනිස්සු වෙනුවෙන් මේ වරම් ලාභීන්ට මිනිස්සුන්ට පිහිට වෙන්න පුළුවන්ද කියන මාතෘකාව අද සමාජය තුළ ගැටුම්කාරී ලෙස ක්‍රියාදාමයක් ලෙස පවතිනවා. ඉතින් පැහැදිලි වශයෙන්ම මට උත්තරයක් දෙන්න තියෙන්නේ සරල වශයෙන්ම ඔබ වරන්ලාභී දරුවෙක් නම් මේ වරන්ලාභී දරුවා කියන මාතෘකාව තුළදී ඔබ අංක 1ට ඔබ සිදු කළගත යුතු කාරණාව තමයි ආරූඪ නිවීම නොව ඔබ විසින් ඔබ මේ කියන විෂය පරිත්‍යාගය හරියාකාරයෙන් අවබෝධ කරගෙන ඒ අවබෝධය තුළ ඔබ හරියාකාරයෙන් මේදී ඉගෙන ගැනීමක් සිදු කරගත යුතුයි. විද්‍යාව තුළ නෙවෙයි අධ්‍යාපනය තුළ ඔබ මේ දේ ඉගෙන ගැනීමක් සිදු කරගත යුතුයි. ඉතින් සමාජය තුළ වරම් කියන මාතෘකාව තුළ මානසික ලෙස කඩා වැටිච්ච මානසික ලෙස රෝගාතුර වෙච්ච බහුතරයක් දෙනා වරම් කියාගෙන ඉන්නවා කිව්වොත් නිවැරදි. සරල වශයෙන් උදාහරණ විදිහට ගත්තොත් පසුගිය කාලවක වානුවන් තුළ එක්තරා නයි මතු වුණා, එක්තරා රජවරු මතු වුණා, එක්තරා එතකොට මෑණිවරු මතු වුණා. මෙන්න මේ වගේ මම දෙවියන් කියාගත්තා වූ, මම අහවල් චරිතය කියාගත්තා වූ, මම නාග කුලයේ කියාගත්තා වූ යම් විශේෂාංග බොහොමයක් පවතිනවා කිව්වොත් නිවැරදි. ඔබත් මමත් සාකච්ඡා කරන සියලුම සමස්ත සමන්තනා සාමාන්‍ය මිනිස්සු කියන කාරණාව තරයේ අවබෝධය තබාගත යුතුයි. ඔබටවත් මටවත් ගිනිදළු මවන්න පුළුවන් හැකියාවක් නොපවති. අපි සාමාන්‍ය මිනිස්සු. එතකොට මේ වරමක් කියන මාතෘකාව තුළදී අපිට ලැබෙන්නේ දෙවියන්ව කනෙක්ට් කරගන්න පුළුවන් පුංචි ආධාරකයක් එහෙම නැතුව යම්කිසි මාධ්‍යයක් පමණයි. මේ මාධ්‍ය ඕනවට වැඩිය උපමට්ටම් කරන්න ගියොත්, ඕනවට වැඩිය උලුප්පලා පෙන්වන්න ගියොත් ඔබට ලැබිලා තිබෙනා වූ ශක්ති ධාරිතාවන් සියල්ලක්ම ඔබෙන් ගිලිහීමකට ලක් වෙනවා කියන මාතෘකාව තරයේ සිහි තබාගත යුතුයි. අංක 1ටම ඔබ නිහතමානී වෙන්න ඕන. සහ ඒ නිහතමානී වීම තුළ ඔබ විසින් අවබෝධය කියන මාතෘකාව අංක 1ට ලබා ගැනීමක් සිදු කරගන්න ඕනේ. ඔබේ මනසට එන්න පුළුවන් ඔබ විශේෂ කෙනෙක් කියලා. ඔබේ මනසට එන්න පුළුවන් ඔබ බලගතු ආත්මයක් කියලා. ඔබේ මනසට එන්න පුළුවන් ඔබ විශේෂ උපතක් කියලා. මෙන්න මේ වගේ දේවල් මේ වරන්ලාභී දරුවන්ට මුල් අවදියේදී මනසට පැමිණෙනා වූ කාරණාවක් කිව්වොත් නිවැරදි. නමුත් තරයේ සිහි තබාගත යුතුයි මේ සමාජය තුළ වරන්ලාභී කියන මාතෘකාව තුළ කටයුතු කරන පුද්ගලයන් එක්කෙනෙක් නෙවෙයි සිහ දහස් සංඛ්‍යාවක් සෙනග සේනාවක් සිටිනවා කිව්වොත් නිවැරදි. සරල වශයෙන් ගත්තොත් මහා උත්සවයක් දවසකට මුන්නේශ්වරම කතරගම වගේ පුද පූජාවන් තියෙන පුද පූජා භූමි කොයිතරම්නම් වරන් දරුවන්ගෙන් පිරීලා ඉතිරලා යනවා. එතකොට ඒ වගේ තැනක් දිහා බලන් ඉන්නකොට මේ තරම් ආරූඪ තියෙන මිනිස්සු ලංකාවේ ඉන්නවද කියන එක ප්‍රශ්නයක් ඇති වෙන තරමට ඒ තරම් බහුලතාවයකින් සෙනග සේනාවක් සිටිනවා. හැබැයි මේ හැමෝටම ආරූඪ තියෙනවද? මේ හැමෝම මිනිස්සු වෙනුවෙන් පිහිට වෙනවද? මේ හැමෝම හරියාකාරව වරම සුද්ධ කරගත්ත කට්ටියද කියලා සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් බලන් ඉන්න අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඇයි හැමෝටම මේක හරියාකාරව ගමනක් යන්න පුළුවන්කම ලැබිලා නැත්තේ? ඇයි මේ ප්‍රශ්නේ හරියට අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබිලා නැත්තේ? මෙන්න මේ වගේ හරියාකාර අධ්‍යාපනයක් නැතුව, හරියාකාරව අවබෝධයක් නැතුව තමන්ට හිතෙන ස්වභාවයෙන් කටයුතු කරන්න ගිහිල්ලා සමාජය තුළ එය විදහා පාන්න සහ ප්‍රදර්ශනය කිරීම තුළින් සිද්ධ වෙන දෙවියන්ගේ නමත් සහ මේ පූජනීය ලෙස තිබෙනා වූ දේව පුද පූජාවන් සහ මේ ශාස්ත්‍රීය කියන මාතෘකාව තුළ සියල්ලක්ම පිරිහීමකට ලක් වෙලා සියල්ලක්ම ගොඩක් දුරට කොම් කිරීමකට එහෙම නැත්නම් තක්සේරුවක් නොවන මට්ටමකට එහෙම නැත්නම් පිළිගැනීමක් නොවන මට්ටමකටපත් වෙලා අන්‍යාගමිකයන් එහෙම නැත්නම් නිරාගමිකයන් අතර මේක විහිළුවකට ලක් වෙන පසුබිමක් සහ විහිළුවකට ලක් වෙන අවස්ථාවක් තියෙනවා කිව්වොත් නිවැරදි. ඉතින් සරල වශයෙන්ම මෙයයි දැන් සමාජය තුළ සිද්ධ වීගෙන යන්නේ කිව්වොත් නිවැරදි. ඉතින් නිසා නටන හැමෝටම ආරූඪ නොවෙනු ඇත, නටන හැමෝටම වරම් නොවෙනු ඇත. ඉතින් තමන්ට තිබෙන්නේ වරමක්ද, තමන්ට තිබෙන්නේ හැකියාවක්ද, තමන්ට තිබෙන්නේ ශක්තියක්ද, තමන් පෙර සසරේ කෙනෙක්ද? මෙන්න මේ කියන කරුණු කාරණාවන් තුළදී ඔබ පැහැදිලිව අවබෝධ කරගත යුතුමයි. අහවල් ගුරුතුමා කිව්වා මම අහවල් ආත්මෙ කෙනෙක්, අහවල් ගුරුතුමා කිව්වා අහවල් ආත්මෙ මම මෙහෙම හිටපු කෙනෙක්. මෙන්න මේ කියන මිත්‍යා ප්‍රබන්ධන ඔබ ඔබේ ඔළුවේ දාගෙන ඔබ මානසික රෝගියෙක් බවට පරිවර්තනය වෙන්න එපා. ඔබ රාවණ රජතුමාවත් ඔබ කුවේණිවත් ඔබ එහෙම නැති වුණොත් කිසිම පෙර සසරක හිටපු කෙනෙක් නොවෙන වගත් ඔබ මේ ආත්මේ මේ වෙලාවේ ඔබේ නමින් ඔබ සිටින පුද්ගලයෙක් බව ඔබ කරුණාවෙන් සිහි තබාගත යුතුයි.
එලෙස ඔබ අවබෝධයෙන් කටයුතු කරගෙන ගියොත් ඔබට අනිවාර්ය වශයෙන්ම ඔබේ ජීවිතය සහ ඔබේ වරම කියන මාතෘකාව සාර්ථක කරගන්න අවස්ථාව පවතිනත. එහෙම නැතුව ඔබත් අර මානසික රෝගී මට්ටමේ ඉන්න පුද්ගලයන් ගොඩට එකතු වුණොත් ඔබටත් සිත වෙන්නේ අවබෝධයකින් තොරව අනවබෝධයක දීර්ඝ ගමනකට එකතු වෙන්නයි. එහෙනම් මේ වරම කියන මාතෘකාව තුළ සාකච්ඡා කරන්න ගියොත් 1යි 2යි කියලා කතා කරන්න බැරි තරම් ගැටලු සහ දුර්වලතාවයන් පවතින ස්ථානයන් බොහොමයක් සමාජය තුළ බහුල වශයෙන් දක්නට ලැබෙනවා. ඉතින් ඊට ප්‍රවස්ථාව ලැබෙන අවස්ථා සෑම අවස්ථාවකම අපි සාකච්ඡා කරමු මේ ප්‍රශ්නය ගැන. සුබ දවසක්.